අවාසියා දෘෂ්ටියා බාධා. ඒ කියන්නේ අවාසි දේවල් පේන්නේ නැති ලෙඩක්. තමන්ට අවාසි දේවල් පේන්නේ නැති ලෙඩක්. මේ කට්ටිය සමගි වෙන බවක් නැති නින්දා පළවෙනි වසර 4 කිසිම කරදරයකින් තොරව යන්න පුළුවන් කියන එක තමයි මාලිමාවේ ගණන් හැදිල්ල. හැබැයි සජබත් එතන හිටියා. ජාතික නිදහස් පෙරමුණත් එතන හිටියා. ඒතර දැනට අපි ඉල්ලීම් කරලා තියෙනවා මාතර, රත්නපුරේ, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර කියන දිස්ත්‍රික්ක පහෙන්ම. කැබ් ටෙන්ඩරේ ගහපු විදියට සාල් ටෙන්ඩරේ දාපු විදියට මේක ඕගලන්ට දෙනවා. මුණ ජිල් මාට් එක දාලා හරි. අයිබෝන් සතියේ විත් උදය ලංකාවේ දේශපාලනයේ පසුගිය සතියේ සිදු වුණු වැදගත් ඒ වගේම ඔබ නොදන්නා සිදුවීම් ගැන කතා කරන වැඩසටහන. ඉතින් වැඩසටහන ආරම්භ කරන්න කලින් මම ඔබට මතක් කිරීමක් කරනවා. ඒ තමයි අපේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා notification on කරගන්න. එතකොට ඔබට පුළුවන් අපි වැඩසටහනක් අපේ YouTube අවකාශයට එකතු කරපු සැනින් බලන්න. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම වැදගත් මාතෘකා කිහිපයක් ගැනම. මුලින්ම අපි කතා කරනවා නුගේගොඩින් පසු විපක්ෂයේ සැලසුම මොකද්ද? ඒ වගේම ශ්‍රී ලංකා දිනය කියන්නේ මොකද්ද? ඒ වගේම කතා කරනවා සුනිල් හඳුන්නිත් ඇමතුමාගේ හුටපටය ගැනත් කතා කරනවා. ඒ වගේම අනංග ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා තාරංචියක් තියෙනවා. ඉතින් ඒ ගැනත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙයක් ගැනම කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා අපේ සුපුරුදු සම්පත්දායකයා, හිටපු කැබිනට් අමාත්‍ය, ඒ වගේම පිවිතුරු හෙළ උරුමෙන් නායක නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා. ආයිබෝන්. අයිබෝන්. මට නම් පේන්නේ ඔබතුමා බොහොම සතුටෙන් ඉන්න බවක් පේනවා. මොකද 21 වෙනිදා රැළිය ගැන හින්දාද සතුටෙන් ඉන්නේ? ඇත්තම හරි සතුටුයි. ජයග්‍රහණ ගණනාවක් ඒ රැළිය තුල තිබෙනවා. ඒ නිසා හරිම සතුටුයි. ආණ්ඩු පක්ෂය පැත්තෙන් කියන්නේ මේ රැළිය අසාර්ථක රැළියක්. එතකොට අපි දැක්ක සුනිල් හඳුන්නෙත් ඇමතුමාගෙන් ඇහුවට පස්සේ එහෙම රැළියක් තිබ්බද කියලාත් අහනවා. ඒ කියන්නේ එතුමාට දැනෙන තරමකින්වත් රැළියක් තියාගන්න බැරි වුණාද ඔබතුමන්ලට? කනත්තක් ඉස්සරහෙන් බය කෙනා යනකොට සාමාන්‍යයෙන් කනත්තත් ගාවේ සාමාන්‍ය කෙනෙක් යනවා වගේ නෙවෙයි බය කට්ටිය හොල්මන් වලට කනත්ත ගාවේ යද්දි කෑ ගහනවා ඕන හොල්මලක් වරේ යකෝ අපි බය නෑ යකෝ අඩෝ මහසෝනා උඹ ඉන්නවද එහෙම අහන්නේ කවුද? ඔබ නෙවෙයි හොඳ කුණුහරුපෙන් තමයි කතා කරන්නේ. මෙතන බෑ දේවා. රයිට්. එතකොට එහෙම හැසිරෙන්නේ ඇයි? බය නෑ කියන්නේ ඇයි? බය නිසා. මේ රැළිය ගැන සෙනග හිටියේ නෑ. ඒ වගේ කතන්දර කියන්නේ ඇයි? සෙනග හිටියද රැස්වීමක් නම් ඔය අපි දැක්කා අර එදාම තිබ්බා අපේ රැළියට විරෝධතා රැළියක් කොටුව දුම්රිය පොලිස් ඉදිරිපිට 11 දෙනෙකුද ඉඳලා තියෙනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑනේ. සාර්ථකද අසාර්ථකද කියලාවත් කවුරුත්ම කතා කරන්නේ නැහැ. අපේ රැළිය අසාර්ථකයි කියන ආණ්ඩුව වෙහසක් දරන්නේ ඒ සාර්ථක බව ආණ්ඩුවට පෙනුන නිසා. කොහොමත් ඔබ දන්නවා ජනාධිපතිතුමා නිල වශයෙන් පිළි අරන් තියෙනවා බොරු තමන් බොරු කියනවා කියලා. ඊළඟට කොට්ටච්චි මන්ත්‍රීතුමිය කියනවා බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා. එතකොට මේ බොරු කියන කට්ටිය රැළිය අසාර්ථකයි කියලා කියනවා නම් රැළිය අසාර්ථකයි කියන එක බොරුවක්. ඒ කියන්නේ රැළිය සාර්ථකයි කියන එක තමයි එතුමන්ලගේ වචන වලින්ම පේන්නේ. ඔය හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා කිව්වනේ එහෙම රැළියක් තිබ්බද කියලා. නේ? හැබැයි එතුමාට මතක නැති වුණාට ඔయిత කලින් ওই රැළිය විවේචනය කළා එතුමාම කතා කරා. අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා elephant in the room. දැන් අපේ මේ කාමරයේ ඇස්සේ අලියෙක් ඉන්නවා කියන්නේ. ඔබ අහනවා නම් අලියෙක් ඉන්නවා මේක දැන් මෙතන ඉන්නවා දැවැන්ත අලියෙක්. කාමේ අපේ කාමරේ. ගයක් අස්සේ නෙවෙයි ශාලාවක් ඇතුලේ නෙවෙයි කාමරයක් ඇතුලේ අලියෙක් ඉන්නකොට ඒ අලියව කාට හරි පේන්නේ නැත්තම් වෙන්න පුළුවන් මොකද්ද? එක්ක යාට ඇත්තටම ස්පේන්නේ. දෙක අවාසියා දෘෂ්ටියා බාධා. ඒ කියන්නේ අවාසි දේවල් පේන්නේ නැති ලෙඩක්. තමන්ට අවාසි දේවල් පේන්නේ නැති ලෙඩක්. නැත්තම් මානසික රෝගිකින් පෙළෙනවා. සුනිල් හඳුන්නෙත් ඇමතුමාට මේ තුنين තියෙන්නේ මොකක්ද කියන එක තෝරා ගැනීම අපි එතුමාටම බාර කරමු. එතකොට මේ තව ආණ්ඩු පක්ෂයෙන් කියන කතාවක් තමයි රැළියේ පළවෙනි පේලිය දිහා බැලුවම ඔක්කොම ඉන්නේ හොරු. ඔක්කොම ඉන්නේ නඩු තියෙන කට්ටිය. මේ නඩු වලින් බේරෙන්න ආපු කට්ටිය තමයි මේ පළවෙනි පේලිය පුරෝලම ඉන්නේ කියලා පොඩ්ඩක් දෙන්න අංජන ඊට කලින් මේ ඇහුවනේ සතුටින් ඉන්නේයි කියලා. මං කියන්නේ ජයග්‍රහණ ගොඩක් තියෙනවා කියලා. අපි මේ කතා කරේ මාලිමාව නගර චෝදනාවට උත්තරේ විතරනේ. ජයග්‍රහණ කතා කරන්න බෑ. පළවෙනිම දේ තමයි අංජන මේ ආණ්ඩුව ගණන් හදලා තිබුණෙම මේ විපක්ෂයේ සමගි කල නොහැක. එයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, පිවිතුරු හෙළ උරුමෙට, මහජන පක්ෂයට ආණ්ඩුවේ ඇතුලේ ඉන්න කාලේ පොහොට්ටුව කරපු කෙනෙහිලිකම් වලින්
ඒ පක්ෂ පොහොට්ටු අර නෙළුම් මාවත දිහා හැරිලවත් බලන්නේ නැති තත්ත්වයක් තිබෙනවා. අවංකවම කියනවා අපි නෙළුම් මාවතට ගිහිල්ලාම නැහැ ඒ 2022 පස්සේ. ඊළඟට එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගෙනල්ලා අමාරු වෙලාවේ ජනාධිපති ධූරයට දාලා පස්සේ පොහොට්ටුව අතරමං කළායි කියලා එක්සත් ජාතික පක්ෂයත් තරහින් හිටියේ. පොට්ටුව කරලා සිලින්ඩරය හැදුවා කියලා. නෑ පොහොට්ටුව කඩලා සිලින්ඩරය හැදුවයි කියන එක උනේ පොහොට්ටුව එතනින් ඉවත් වුණු හින්දානේ. එතකොට එජාපයත් එක්ක පොහොට්ටුව තරහයි පොහොට්ටුවත් එක්ක එජාපයේ තරහයි දෙපැත්තටම ඒ චෝදනාව එකිනෙකාට දික් කරගත්තා. එජාපයයි සජබයි අර නොකරන දීගයක් වගේ තත්ත්වයක් නේ තියෙන්නේ. හැමදාම සාකච්ඡා යනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා අපේ පක්ෂ තමයි ලොකු පක්ෂය. ඒ නිසා පක්ෂයේ නායකත්වය අපිට එන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ජ්‍යෙෂ්ඨයා. එතුමට නායකත්වය දෙන්න ඕනේ කියලා එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා. මේ කට්ටිය සමගි වෙන බවක් නැති නින්දා පළවෙනි වසර 4 කිසිම කරදරයකින් තොරව යන්න පුළුවන් කියන එක තමයි මාලිමාවේ ගණන් හැදිල්ල. හැබැයි අනපේක්ෂිත ලෙස වසර පිරෙනකොට මෙන්න બોලේ විපක්ෂයේ සමගි වෙලා. ඔක්කොම එකතු වෙලා නැහැ. හැබැයි සැලකිය යුතු පක්ෂ 9ක් එකතු වෙලා රැලියක් පවත්වනවා. පළවෙනි ජයග්‍රහණය. දෙවෙනි ජයග්‍රහණය මාලිමාව බල හැමදෙක් කිව්වේ ජනතාව අප සමගයි ඔය විපක්ෂ කට්ටිය කෑ ගැව්වට ජනතාව සතපකට ගණන් ගන්න. ඒ අය දැන් අවලංගු කාසි දැක්කේ නැද්ද ගිය පාර ඡන්දේ පෙරදුන හැටි ඕමනේ කිව්වේ. හැබැයි නෑ ජනතාව මාලිමාව අතෑරලා පරණ නායකයන් කරා යලි ගමන් කරමින් ඉන්නවා කියන එක මහා වැසි මැද කිසිම මැතිවරණයක් පේන තෙක් මානක නැතුව ප්‍රධාන විපක්ෂයේ සහභාගීත්වයකුත් නැතුව නුගේගොඩ පිරී ඉතිරී යන මහා හිස් ගොඩක් බවට පත් කරන්න අපිට පුළුවන් වුණා. 3 දැන් ආණ්ඩුවේ දැන් අපි මේකේ අරමුණ දුන් පොරොන්දු ඉටු කරනු කියන එකනේ. ඒක ආණ්ඩුවට දැනිලා. ඇයි අපි එහෙම කියන්නේ? ටිල් වින්සිල්ල මැතිතුමා එංගලන්තේ ඉඳන් කියනවා අපි අපේ ආණ්ඩුවේ වැඩවල ප්‍රමාදයක් තියෙනවා කියලා මමත් පිළිගන්නවා. ඔය ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් පටන් ගත්ත තැනම දැන් නතර වෙලා. දැන් එහෙම පාපොච්චාරණ වැඩේ හොඳට යනවා කියලානේ කිව්වේ. පාපොච්චාරණය වෙන්නත් පුළුවන් අනිත් කට්ටිය විවේචනයක් වෙන්නත් පුළුවන්. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ ජනාධිපතිතුමාගේ වැඩක් නේ. මං හිතන්නේ ටිල් වින්සිල්වාගේ නායකත්වයට අභියෝග කරලා ලොකු අයියනේ. ඔය මම දැක්ක සමහර මේක බෙදීමක් අනුරට ගහපු කනේ ෂොට් එකක්. එහෙම කියලා බෙදීමක් තියෙනවා කියන්න පුළුවන්. නමුත් එහෙම ගන්න යට හේතුවක් නැහැ. ඇයි? කවුරු අසාර්ථක වුණත් ඒ අසාර්ථකත්වයට අවසාන වශයෙන් වක් කියන්න වෙන්නේ ලොකු අයියට. මොකද එයාගේ ලොකු අයියා තරතුරු තියෙන්නේ. ඒකට කිසිම අභියෝගයක් නැහැ. ජනාධිපතිතුමා අදටත් ඉන්නේ කොහෙද? පැලවත්තේ. හැමදාට උදේට කන්නේ කාත් එක්කද? ලොකු අයියත් එක්ක. ලංකාවේ සැබෑ ඇමති මණ්ඩල රැස්වීම තමයි අර පැලවත්තේ උදෑසන කෑම මේසේ. උතන තමයි රට ගැන තීන්දුව ටික ඇත්තට ගන්නෙ. ලොකු අයියා කියන දෙයක් කරගෙන තමයි අනුර මල්ලි ඉන්නේ. ඒ නිසා මං හිතන්නේ නෑ අනුරට පහර දීමක් කරා කියලා. මම දැක්ක එහෙම අර්ථ දැක්වීමක් තියෙනවා. මම ඒක විශ්වාස කරන්නේ නෑ. ඇත්තටම පාපොච්චාරණ. ලාල්කාන්ත ඇමතුමා කියනවා අපි දුන් පොරොන්දු ඉටු කරේ නැත්තම් මිනිස්සු අපිව ගහලා එලවන දිනයත් වැඩි ඈතක නෙවෙයි කියලා. මේ කතාවලින් පේන්නේ හැරිලා බලන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මේ නිසා ජයග්‍රහණ රාශියක් අත් කරගත රැලියක් විදිහටයි මම දකින්නේ. මගේ ප්‍රශ්නෙට පළමු පේලියේ කතාව. ඇත්තෙන්ම මේ වෙන විට අපි දන්නවා මේ ආණ්ඩුව නගපු හොර චෝදනා ගොඩක් බොරු වුණා. මොකද්ද? ඒ අය පිළිගත්ත මහින්ද මහත්තයා උගණ්ඩාවේ සල්ලි හැංගෙව්වායි කිව්වේ බොරුවට කියලා කොට්ටච්ච මන්ත්‍රීතුමියම පිළිගත්තා. චිචීගේ රොකට් එක බොරු වුණා. කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් චිචීගේ රොකට් එක පැලවත්තර කඩා වැටුණා. ඊළඟට ලැම්බෝගිනි 19 බොරු වෙලා තියෙන්නේ. චිචීගේ බල්ලගේ පවුන් 90 රත්තරන් දවුම්වල බොරු වෙලා තියෙන්නේ. වසන්ත සමරසිංහ මහත්මයා දැකපු එක. ඔව් ඇට දැක්කනේ. ඊළඟට අර චිචී එයාගේ පෙම්වතියට රත්තරන් 80ක් එංගලන්තෙන් ගෙනාවනේ. ඔප්පු කරන එක හරි ලේසියිනේ. ඇයි? එංගලන්තේ මුලින්ම බලමු චිචීගේ නමට නෙවෙයි කාගේ හරි නමට ලංකාවට රත්තරන් 80ක් එංගලන්තෙන් ගෙනාවද කියලා කස් ඩෙක් එකට පරීක්ෂා කරාම කොහොමද පරිගණක තියෙනවා. හොයාගන්න පුළුවන්. දැන් මෙහෙමයි. මොනවද පාම් පිටි කියලා හාල් පිටි ගේන්න පුළුවන්.
අස්සෙක් කියලා බූරුවෙක් කියන්නේ නැහනේ. පේනවනේ. ඉතින් ඒ නිසා මේවා බොරු වුණානේ. නිසා මේ චෝදනා ඇත්ත මොනවද බොරු මොනවද අපි දන්නේ නැහැ. අපි අතර හොරු ඉන්නවනම් ඒ නිසා දැන් ඔයා මං හොරකම් කරා කියලා පිළි අරගත්තොත් මට ඔයාව පැත්තකට කරන්න පුළුවන්. ඔයා කියනවා මම එහෙම කරේ නැහැ. ආණ්ඩුව එහෙම කියනවා. හැබැයි ආණ්ඩුව විශ්වාසනීය පාර්ශවයක් නෙවෙයි. ගොඩක් චෝදනා නගලා තියෙන්නේ බොරුවට. නිසා ඔබේට නගන චෝදනාව ඇත්තද බොරුද කියලා අපි දන්නේ නැහැ. බොරු චෝදනාවක් නගලා නම් බෝ දේශපාලනයෙන් ඈත් කිරීම ඔබට කරන අසාධාරණයි. නිසා අපි ආණ්ඩුවට ඉඩ දීලා තියෙන එක පැත්තකින් අපේ අතර හොරුවෝ ඉන්නවා නම් මැරියෝ ඉන්නවා නම් සල්ලාලයෝ ඉන්නවා නම් දඩුවම් කරන්න අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඒතර අපිව පිරිසිදු වෙනවා. ඒ කියන්නේ ඉස්සරහ පෙළිය සුද්ධ කරන එක ආණ්ඩුවේ වැඩ. ආණ්ඩුවට මොකද අපිට කරන්න විදියක් නැහැ. මොකද ඒ අයින් දන්නේ. අර මොනවද ලිපිගොනු 422 කැබ්‍රතේ තියෙන අපි ගාව නෙවෙයිනේ. ආණ්ඩුව ගාවනේ. දෙක. හැබැයි උසාවියක චෝදනා ඔප්පු නොකරත් ඒ දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව දන්නවා ඔබ බයිසිකලෙන් ගියේ. ඔබ ව්‍යාපාරයක් කරන්නෙත් නැහැ. ඔබ වෙන රැකියා වෘත්තීය දෙයක් කරන්නෙත් නැහැ. മന്ത്രി වෙලා ඇමති වෙලා ටික කාලෙකින් කෝටිපතියෙක් වෙලා නම් උසාවිය ඉදිරියේ ඔප්පු නොකලත් වෙලා තියෙන දේ හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙම කට්ටිය ඉන්නවා නම් ඒක දන්නේ ඔබනේ. ඊළඟ පාර මැතිවරණ දෙකම පළාත් සභා මැතිවරණය ගත්තත් පාර්ලිමේන්තු මැතිවරණය ගත්තත් දෙකම ඉන්නේ මනාප ක්‍රමයට. එහෙනම් ඔබට සැකයක් තියෙනවා නම් මෙයා දූෂිතයෙක් කියලා එයාව ගෙදර තියන්න. එතකොට මේ ප්‍රශ්නෙට ඊට වඩා විශ්වාසනීය විසඳුමක් මම නම් දකින්නේ නැහැ. ඊළඟට මම ඔබතුමාගෙන් අහන්නේ දැන් 21 ඉවරයි. 21කින් පස්සේ මොකද වෙන්නේ? දැන් මේ විපක්ෂයේ වැඩ කටයුතු ස්ථිරයට යනවද? අනිවාර්යයෙන්ම අපි මහජන හඬ විදියට බොහෝ දෙනෙක් දන්නේ 21 රැළියනේ. අප්‍රේල් මාසයේ සිට අපි මහජන හඬ විදියට සතිපතා හමු වුණා. සජබත් එතන හිටියා. ජාතික නිදහස් පෙරමුණත් එතන හිටියා. එතකොට ඒ සාකච්ඡා මාලාවද අපේ මේ රැළියට සහභාගී නොවුනට සජබ මන්ත්‍රීවරු ඒ සාකච්ඡාවලට එන එක නතර කරේ නැහැ. ඒ නිසා ඒ සාකච්ඡා අපි සතිපතා ඒ විදිහටම යනවා. දැනට දිස්ත්‍රික්ක 5කින් ඉල්ලීම තියෙනවා ඊළඟ රැළිය අපිට දෙන්න. අපි ලබන සතියේ හමු වෙලා තීරණය කරනවා කොහෙද ඊළඟ රැළිය. හැබැයි එක දෙයක් මම සාතික වෙනවා ජනවාරි මාසේ දෙවන හෝ තුන්වන සතියේ අනිවාර්යයෙන්ම අපේ දෙවන රැළිය පවත්වනවා. දැනට අපි ඉල්ලීම් කරලා තියෙනවා මාතර, රත්නපුරේ, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර කියන දිස්ත්‍රික්ක 5ෙම. ඉතින් මොන දිස්ත්‍රික්කයටද මේ අවස්ථාව දෙන්නේ කියලා ලොතරැයි අදිනවට වඩා අපි ඒක දේශපාලනික සාකච්ඡාවකින් වෙන්නේ. ඒක අපි ඉදිරි සතිය ඇතුළත තීරණය කරනවා. ඒ වගේම මේ සමගිය රැක ගැනීම තමයි ලොකුම අභියෝගය. දැන් ආණ්ඩුව උත්සාහ කරනවා මේ සමගිය විනාශ කරන්න. ඒ නිසාම අපි ලොකු ප්‍රවේශමකින් ඉදිරි කාලයේ මේ සමගිය රැකගත යුතුයි. ඊට අමතරව අපි මහජනහඬ සංවිධානයක් විදියට අපි බලාපොරොත්තු වෙනවා විවිධ ප්‍රශ්නවලට මැදිහත් වෙලා අර රැස්වීමක් තියෙන එකකින් ඉදිරියට ගිහිල්ලා දුන් පොරොන්දු ඉටු කරනු කියන එකට ආණ්ඩුවට පීඩනය ගේන්න ඒ ගොවියත් එක්ක එකතු වෙලා ගොවියාගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන ආකාරයේ දේවල් ඉදිරියේදී සිද්ධ කරන්න. සාමාන්‍යයෙන් මේ ආණ්ඩුවට දැන් ටික කාලෙක ඉඳන් තියෙනවා සතියකට ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපලයක් තියෙනවා. එකයිද සතියේට? නෙමෙයි කීපයක් තියෙනවා. දැන් මේ සතියේ ගත්තොත් ප්‍රධාන අපලය. අපලය කියනකොට වඩා ඇත්තට මේක බෝම්බයක් කියලා කියන්නත් පුළුවන්. මේ බෝම්බේ පත්තු කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහත්මයා. එතුමා එළියට දානවා. එහෙම නැත්නම් ලීක් කරනවා වොයිස් රෙකෝඩින් එකක්. එහෙම නැත්නම් කෝල් රෙකෝඩින් එකක්. මම හිතන්නේ ඔබතුමාට අහන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් මම අහලා තියෙනවා. අපේ ප්‍රේක්ෂක නොදැක ඇත්ත ඇතිනේ. අපි සමහර කෙනෙක් දැකලා නැති අහලා නැති වෙන්න පුළුවන්. අපි මේ හඬපටිය පොඩ්ඩක් අහලා බලමු ඉස්සෙල්ලාම. Good morning. මම අර කි විස්තරේ වාට දැම්මා. මෙතන මේ ලයිසන් මුකුත් නැතුව ගෙනල්ලා තියෙන මට ඒ ටික නම් බේර ගන්න පුළුවන්. මේ 8.4 මිලියන් මේ කස්ටම් ඩියුටි එක මොකද කරන්නේ? ඒක අපිට බේරන්න ක්‍රමයක් නැහැ නේද? මේක තමයි වරුණ රාජපක්ෂ මහත්මයා එළියට දාපු බෝම්බේ. මේ බෝම්බේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? දැන් ඇත්තෙන්ම චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතුමා සුනිල් හඳුන්නෙත් ඇමතුමාගේ නියෝජ්‍ය ඇමතුමා. හරියට නිකන් නියෝජ්‍ය ඇමති නෙවෙයි. සුනිල් ඇමතුතුමා වෙනුවෙන් රට පුරා රට ඉදිරියේ මතයක් ප්‍රකාශ කිරීමට නිල බලයක් සහිත කෙනෙක්. බෙල්ල දෙන්න. ඔය කියන්නේ මෙහෙමනේ. දැන් හඳුන් ඇමතුමා යනවා කියමු නිකන් ග්ලෝබල් ඉකොනොමික් ෆෝරම් වගේ ජාත්‍යන්තර සමුළුවක් අමතන්න.
එතකොට කවුද වැඩ බලන නැමති වෙන්නේ? චතුරංග. ඒ කියන්නේ සුනිල් ඇමතුමා කරන කියන නිල වශයෙන් කරන කියන දේවල්. ගෙදරස්සෙනි කරන ඒවා නෙවෙයි. නිල වශයෙන් අමාත්‍යාංශ කරන කියන දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. එයා මාධ්‍යයකට ඇවිල්ලා කියනවා හාල් මෙට්‍රික් ටොන් 1,30,000ක් රාජ්‍යනෝන සංවිධානයක් බලපත්‍රයක් නැතුව ගෙනල්ලා තිබුණා. ඒ කාරණේට තමයි මැදිහත් වුනේ. හාල් මෙට්‍රික් ටොන් 1,30,000ක්. මම නෙවෙයි කියන්නේ. කවුද කියන්නේ? මම සමහර තැන්වල දැක්කා මේක කිලෝ 1,30,000ක් මමත් කියලා දැක්කා. මම ලිපි ලේඛනම දැක්ක කිලෝ 1,30,000ක්. හැබැයි දෙයියේ නෙමේ. විශේෂ නියෝජ්‍ය ඇමති කියනවනම් මෙට්‍රික් ටොන් 1,30,000ක් කියලා අපි ඒක විශ්වාස කරන්න එපා. ඔබ දන්නවද ලංකාවේ ඒක පුද්ගල හාල් පරිභෝජනය කිලෝ 110යි. 112යි 114යි කියලා අපි ලේසියෙන් 110යි කියමු. එතකොට මෙට්‍රික් ටොන් 130ක් කියන්නේ හාල් කිලෝ මිලියන 130ක්. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 100%කට අවුරුද්දකට කණ්ඩ දෙන්න පුළුවන් හාල් ප්‍රමාණය. ඇයි අපේ රටේ හාල් ආනයනයට බලපත්‍රයක් තියෙන්නේ? බලපත්‍රයක් දාලා සීමා කරලා තියෙන්නේ විශාල හාල් තොගයක් රට ඇතුළට පැමිණියොත් ඒක දේශීය සහල් මිලට බලපානවා. දේශීය සහල් මිල ඇදගෙන වැටුනොත් ඒක ගොවියට බලපානවා. ඒතර මේ රටේ ගොවියා රැකගන්න තමයි සහල් වලට බලපත්‍රයක් හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් මේ හාල් ගෙනල්ලා තියෙන්නේ කොහොමද? බලපත්‍රයක් නැතුව. දැන් සාමාන්‍යයෙන් අංජන හාල් ගෙනාව කියන්නේ ඇත්ත මිලට වඩා අඩු මිලක් දාලා. එහෙනම් රේගුව කරන්නේ ඒ වගේ 3 ගුණයක් දක්වා දඩයක් ගහලා ඒ කියන්නේ අන්ඩර් වැලියු කරලා ගෙනාවොත් ඇත්ත වටිනාකම වගේ 3 ගුණයක් දක්වා දඩයක් ගහන්න පුළුවන්. උපරිමේ 3 ගුණය 1 ගුණයක් 2 ගුණයක් ඒ අතර ඕන ගානක් පුළුවන් දාලා සහල් ටික නිදාස් කරතයි අයිතිකාරයාට. හැබැයි බලපත්‍රයක් රහිතව ගෙනාවම නීතිය තමයි ඒක රාජසන්තක කළ යුතු. ඇයි ඒක නීති විරෝධීව ගෙනාපු දෙයක්. හාල් කියලා පොල් ගෙනාව වගේ වැඩක්. අර වටිනාකම අඩුවෙන් දාන එකට තියෙන දඬුවම වෙනයි. ඒක දඩයක් ගහලා බේර ගන්න පුළුවන්. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් වෙන්නේ කිසිසේත්ම නැහැ. බලපත්‍ර ගේන්න ඕනි කියලා මම දැනන් හිටියේ නෑ. ඒ වගේ කතාවක් කියන්න බෑ. අපි කිව්වා අපි හයි ස්පීඩ් කියලා අල්ලනෝනේ. ආරාලා මෙතන කිලෝමීටර 100ක වේගෙන් යන්න බැරිද? මම දැනන් හිටියේ නෑ කිව්වා. ඔයා දැනන් හිටියේ නැද්ද? එහෙනම් පුතා ඔයා යන්න කියලා පොලිසියෙන් කියන්නේ නෑනේ. නීතිය නොදැන සිටීම කිසිසේත්ම නිදහසට කාරණයක් නෙවෙයි. එතකොට දඬුවම මොකද්ද? රාජසන්තක කිරීම. රාජසන්තක කරාට පස්සේ සාමාන්‍යයෙන් වන දේ තමයි රේගු ඒ භාණ්ඩ වෙන්දේසි කරනවා. කළේ ආදායම භාණ්ඩාගාරයට යවනවා. හැබැයි ආණ්ඩුවට පුළුවන් ඉල්ලීමක් කරන්න විශේෂ භාර අමාත්‍යවරයාට නෑ වෙන්දේසි කරන්න එපා. ඒ භාණ්ඩ රජයේ භාවිතාවට දෙන්න. ඔය අමාත්‍යාංශ වලට වාහන හිගයක් එම ආවම භාණ්ඩාගාරය කියනවා රේගුවෙන් ඔය නීති විරෝධී විදිහට ගෙනාපු වාහනත් දඩගෙවල එළියට දාන්නේ නෑනේ. මොකද කරන්නේ? රාජසන්තක කරනවා. එතකොට වෙන්දේසි කරන්න කලින් ඕන්න ආණ්ඩුවේ ආයතන වලට පුළුවන් ගිහිල්ලා ඒ වාහන අමාත්‍යාංශ වලට ලබා ගන්න. එතකොට එහෙනම් මේ හාල් සම්බන්ධයෙන් නීතිය මොකද්ද? රාජසන්තක කළා. ඊට පස්සේ ඕන්න නොමිලේ බෙදන්න සතොසර දෙන්න පුළුවන්, හමුදාවට දෙන්න පුළුවන්, රෝහලකට දෙන්න පුළුවන්, බන්ධනාගාරයට දෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් ආණ්ඩුවට. දැන් එන ඇමතිතුමාට මොකක් කරේ? ඇමතිතුමා මැදිහත් වෙලා අර මේ ඔය එයා කියනවා ඩැමරේජ් කියලා. අපේ ඇමතිතුමා ඉංග්‍රීසි වචන භාවිතය පොඩ්ඩක් වරද්ද ගන්න ඕනේ නිතර. එතන ඇත්තෙම තියෙන්නේ දඩ මුදලක්. ඇයි? ඔබ වැරද්දක් කරාම ඔබේ දේ රාජසන්තක කරනවට අමතරව දැන් ඔබ මගේ දුරකථනේ හොරකම් කරන් දුවනවා. ඔබ අල්ලගත්තම පොලිසියෙන් එක ඔය දුරකථනේ අරගෙන මට දෙනවා. දෙක කරපු වරදට දඩයක් ගහනවා. සිර දඬුවමක් වෙන්නත් පුළුවන් දඩයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ මුලින්ම මේ ටික රාජසන්තක කරනවා ඊට අමතරව දඩයක් ගහනවා. මෙතන ලක්ෂ 84ක දඩයක් ගහලා තියෙනවා. එතකොට ඇමතිතුමා මුකුත් නොකර හිටියනම් දැන් ඇමතිතුමා කියන්නේ යා මේ නොමිලේ බෙදන්න දෙන්නම් කිව්ව නිසා මැදිහත් වුණා කියන්නේ. එතුමා මැදිහත් වෙන්න ඕනේ නොමිලේ බෙදන්න ඕනි නම් කොහොමත් ඒක ආණ්ඩුවට අයිති රේගුවට කතා කරලා ලක්ෂ 84 දඩේ බේර ගන්න දගලන්න ඕනි නෑ. මේ පට්ටපල් බොරුවක් හඳුන්වන්න ඇමතිතුමා කරන්නේ. ඒක රාජසන්තක වීම තමයි වරදට දඬුවම. එතකොට බලපත්‍රයේ මට මොකක් හරි කරන්න පුළුවන්. මොකද්ද? එහෙම කරන්නේ කොහොමද? බලපත්‍ර නැතු ගෙනාවට හොර බලපත්‍රයක් හදලා දෙන්න පුළුවන් කියලා නේ කියන්නේ. පළවෙනි කොටසේ. දෙවෙනි කොටස මොකද්ද? ලක්ෂ 84ට අපි මොකද කරන්නේ? මේක ෂේප් කරලා දඩේ ගෙවන එක අර මිනිස්සයා ෂේප් කරලා දෙන්න කියලා මේ කියන්නේ.
එතකොට සුනිල් හඳුන්නෙත් ඇමතිතුමා ඒ පුංචි ප්‍රකාශය තුල වරදවල් දෙකක් කරනවා. එක තුනක්. එකක් බොරුවක් කරනවා මේ කොහොමත් රජයට අයිති වෙන දේ නොමිලේ බෙදා දෙන්නයි තියෙන්නේ කියලා බොරුවක් කරනවා. බලපත්‍රයක් නැතුව නීති විරෝධීව ගෙන කෙනෙක්ගේ වරද නිවැරදි කරන්න කූට ක්‍රමයකට බලපත්‍රයක් හදන්න යනවා. 3 ඔහු කළ වරදට ගෙවිය යුතු දඩය නොගෙවා ඉන්න ෂේප් කර ගැනීමේ ක්‍රමයක් සාකච්ඡා කරනවා. එතකොට මෙවැනි වැරදි 3ක් කරපු ඇමතිවරයෙක් අපි මොකද කරන්නේ? ජනාධිපතිතුමා මේ දූෂිතේ හඳුන්නෙත් කියන්නේ දූෂිතේ කියලා එතුමා දැන් උතන අපි බයේ හිටියේ ඔය හඬපටේ වරුණ එළියට දැම්මම ඔය මගේ කටහඬ නෙවෙයි AI හදලා ඔහොම මොකක් හරි කියයි කියලා. හැබැයි වාසනාවට අපේ චතුරංග නියෝජ්‍ය ඇමතිතුමා ඩෝංගාල මාධ්‍ය ඉදිරියට ගිහිල්ලා ඒ අපේ ඇමතිතුමාගේ තමයි මෙහෙමයි කියලා ලොකුම ප්‍රශ්නේ විසඳලා දුන්නා. ඉතින් අපි චතුරංග ඇමතිතුමාට අපේ ප්‍රණාමය පුද කරන්න ඕනි. ඊළඟට නැත්තම් ඊළඟට පරීක්ෂණයනේ මේක හඬපටය හදලා AI වලින් හදලා දාලා කියලා එහෙම කොහෙවත් අහන්න හම්බුන්නේ නැහැ මේකේ AI කතාවක් නැහැ. කියයි බෑනේ. නියෝජ්‍ය ඇමති එදාම ඔයක එළියට ආපු දවසේම නියෝජ්‍ය ඇමති පිළිගන්නවා මේක කාගේද හඳුනෙත් තමයි කියලා. ඉතින් අපි වගේ නෙවෙයි නිතර ඇහෙන කටහඬනේ. ඊළඟට තව වංචාවක් තියෙනවා උතන. එතුමකින් අහනවා මේ ව්‍යාපාරිකයා අඳුරනවද? ඔව් මම එයාව දන්නවා. සීනි මිලදී ගන්න ඇවිල්ලා තමයි අපේ මොකද පැලවත්ත සීනියකින් සීනි ගන්න ඇවිල්ලා තමයි මම අඳුරගත්තේ. මම ওই කතාව පොඩ්ඩක් හාරලා බැලුවා අංජන. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ව්‍යාපාරිකයා සීනි මෙට්‍රික් ටොන් 50000ක් මිලදී ගන්න සඳමාලේ චන්ද්‍රසේකර සභාපතිතුමියට ලිපියක් යවලා තියෙනවා. දැන් සභාපතිතුමියට ලිපියක් යවනවා මෙට්‍රික් ටොන් 50000ක් ගන්න ඕනේ අපිට මිලක් දෙන්න. සභාපතිතුමිය මිලකුත් දෙනවා. දැන් ඒක ඇමතිතුමාට තියෙන කාර්යභාරය මොකද්ද? ඇමතිතුමාට මැදි ගනුදෙනු කතා කරන්න ගියේ නැත්තම් ඒකේ ඩීල් දාන්න ගියේ නැත්තම් ඔයාට අපි අඩු ගාණක් දෙන්නම් මටත් ගාණක් තියන්න කියන්නේ ගියේ නැත්තම් ඇමතිට එතන කාර්යභාරයක් ඇත්තේම නැත. මම ලංකාවේ ඉහළම මිලදී ගැනීම තමයි කයින්ජතේ. ලංකාවේ ආනයන වියදමෙන් කාලයක් තිබුණා 25%ටත් වැඩි සමස්ත ආනයන වියදමෙන් 25%කට වැඩි කයින්ජතෙල් ආනයනයට යන වියදම. හැබැයි කිසිම දිනක ඔය ටෙන්ඩරේ යන්නේ කාටද? ඇයි යාට ගියේ? එයාව පොඩ්ඩක් ගෙන්නලා මාව මුණ ගස්සන්න කියලා කතා කරලා නැහැ. ඔබට උදාහරණ දෙකක් දෙන්න. එකක් අපේ මම අමාත්‍ය ධූරයෙන් සමුගන්නා දිනේ අමාත්‍යාංශ ලේකම්තුමිය ප්‍රසිද්ධියේ මට ස්තුති කළා. කිසිම දිනක එතුමියට කිසිම බලපෑමක් කළේ නැහැ ටෙන්ඩරයක් ආවලාට දෙන්න කියලා. මම හිතන්නේ මාව වර්ණනා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට එතුමියට අමාත්‍යාංශ ලේකම් ධූරයත් අහිමි වුණා. දෙවනුව මේ මෑතකදී මට රාජිත සේනාරත්න ඇමතුමා හම්බ වෙලා කිව්වා උදය මට මේ කංජතෙල් ආනයනකරුවෙක් ළඟදී උත්සවයකදී හම්බෙලා කතා කර හිටියා. එයා කිව්වා අපිට කරදරයක් නොතිබුණු එකම ඇමති උදේගම්මන් පිළ කියලා. ඉතින් රාජිත ඇමතුමා මේ වගේ දෙයක් කලාතුරකින් මට අහන්න ලැබෙන්නේ. ඒ නිසා මම මේක ඔයාලට කියන්න ඕනි කියලා මේ ළඟදී හම්බෙච්ච වෙලාවක මට කිව්වා. හැබැයි මෙතන අපිට පේනවා සභාපතිතුමීට ලියුමක් ගිය ගමන් ඩෝංගල ඇමතුමා මැදට පැනලා මේ මිනිස්සු අඳුර ගන්නවා. මට අපනයනය කරන්න පුළුවන් මේ සීනි ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. නමුත් සභාපතිතුමිය දෙන මිලට එකඟ වෙන්න බෑ. මේ මිල වෙනස් කරලා දෙන්න මැදිහත් වෙන්න කිව්වනම් අභියාචනයක් වගේ දෙයක්. හැබැයි මෙතන දෙන්නකොල්ල කතා කරගෙන එකඟතාවය හදාගෙන තියෙන මැදට ඇමති පැන්නේ ඇයි? ඉතින් මේවා බික්කුච්චන් ගරු ඇමතිතුමනි කියලා තමයි මට ඇමතිතුමාට කියන්න වෙන්නේ. මම ඔබතුමාගෙන් ඊළඟට අහන්න යන ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකා දිනය. ආණ්ඩුවෙන් අලුත් වැඩක් කරන්න හදනවා දෙසැම්බර් 12 13 14 කොළඹදී උත්සවයක් පවත්වලා මේ ජාතික සමගිය ඇති කරන්න කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකා දිනය කියලා වැඩසටහනක් සූදානම් වෙමින් යනවා. ඔබතුමා මේ ගැන දැනුවත්ද? ඔබතුමාගේ මොකද්ද මේ ගැන තියෙන අදහස? ඇත්තම ආණ්ඩුව මේ යෝජනාව ගෙනාවේ ශ්‍රී ලංකා දිනය කියලා දින 3ක් නේ. දින 3ක උත්සවයක් කියලා තමයි වාර්තා දෙසැම්බර් 12 13 14 කොළඹ නගර සභාව සහ විහාර මහා දේවී භූමියාවට තමයි මේ උත්සවය සංවිධානය කරලා තියෙන්නේ. දැන් අංජන මේකට ආණ්ඩුවේ සාධාරණීකරණය තමයි සමස්ත ජාතිය සමරන උත්සවයක් නැහැ. එයි කියනවා හරි. වෙසක් සමරන්නේ බෞද්ධයෝ. හැබැයි ඇත්තම කතන්දර මේ රටේ නම් වෙසක් සමරද්දී අන්‍යාගමිකයොත් දන්සල් දෙමින් සම්බන්ධ වෙනවා. බෞද්ධ ජනතාව මේක ආගමික මුහුණුවරකින් සමරද්දී අනික් ජනතාව එක සංස්කෘතික විශ්යෙන් හමනවා. හරියට හරි.
ඊළඟ අලුත් අවුරුද්දේ සිංහල දෙමළ අය ඉන්නවා මුස්ලිම් කට්ටිය නැහැ. රණවිරු සැමරුමේදී දේශ ප්‍රේමීන් ටික ඉන්නවා දේශ ද්‍රෝහීන් ටික නැහැ. ත්‍රස්තවාදීන්ට සහාය දුන්නු අය නැහැ. ඉතින් සමහරවිට ත්‍රස්තවාදීන් තමන්ගේ පවුලේ කෙනෙක් ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලා මිය ගියොත් ඒ අය සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට සමස්ත ජාතියට එකට සමරන උත්සවයක් නැහැ කියලා තමයි මේ උත්සවය යෝජනා කරලා තිබෙන්නේ. හැබැයි අංජන අපි හැමෝම දන්නවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දිනයක් ජාතික දිනය. මොකද්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියනවා ශ්‍රී ලංකාවේ ජාතික දිනය පෙබරවාරි 4 විය යුත්තේය කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ දිනය වෙනස් කරන්න බෑ පාර්ලිමේන්තුවේ 3න් 2කින්වත්. ජනමත විචාරණයක් තියලා ජනතාවගේ කැමැත්ත අරගෙන මිසක් දිනේ වෙනස් කරන්න බෑ. ඔය පෙබරවාරි 4 මොකද්ද? අපි ඉංග්‍රීසියෙන් නිදහස ලබාගත් දිනය. එදා අපේ සමස්ත ජාතියම සුදු මේ රටේ නැහනේ. ගියානේ නිදහස දීලා. ඒ කියන්නේ සමස්ත ජාතියට එකට සමරන්න පුළුවන් උත්සවයක්. ඒක රටේ නිවාඩු දිනයක්. රටේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ප්‍රධාන තානාපතිලත් ගෙනල්ලා මහා දැවැන්ත උත්සවයක් තියෙනවා. රටේ අභිමානය පෙන්වන අවස්ථාවක්. අනිවාර්යයෙන්. අභිමානය පෙන්නනවා, සංස්කෘතිය පෙන්නනවා, ප්‍රගතිය පෙන්නනවා. අපි ඉංග්‍රීසියෙන් නිදහස් වීමෙන් පසු ලබාගත් ජයග්‍රහණ පෙන්නනවා. එතන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ભેදයක් නැහැ. බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ભેදයක් නැහැ. සැබෑ ජාතික දින ඒක. ව්‍යවස්ථාවෙන් ජාතික දිනය කියලා එකක් හඳුනාගෙන තියෙනවා. ඒතකොට එහෙම තිබියදී මොකටද මේ ශ්‍රී ලංකා දිනේ ජාතික කියන්නේ ශ්‍රී ලාංකික කියන එකනේ. ඒ වගේම තව පොඩි කතාවක් එතනදී මේ නිදහස ලබා ගන්නත් මේ හැම ජාතියක්ම දායක වුණා. ඉන්දියානු ජාතික කොංග්‍රසයේ බිහි වුණානේ. ඒ වගේම ලංකා ජාතික සංගමය කියලා අපි ඒට අනුරූපයක් ඇදුවා. කවුද ඒකේ පළවෙනි සභාපති? ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් ද්‍රවිඩ ජාතිකේ. ඊළඟට හැබැයි ඩී.බී. ජයතිලක, ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වගේ ජේ.ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක මේ වගේ සිංහල බෞද්ධ කතෝලික ප්‍රජාවේ ප්‍රධාන චරිත ටික ඔක්කොමත් මේකේ හිටියා. ඊළඟ සර් රසික් ෆරීඩ් වගේ ශ්‍රීමත් රසික් ෆරීඩ් වගේ මුස්ලිම් නායකයොත් එතන හිටියා. ඊළඟ ටී.බී. ජයා වගේ මැලේ නායකයෝ. එතකොට මෙතන මේ නිදහස අරගලයේදී පෞකාලීනව මේ සමහර අය මේ සෝල්බරි ව්‍යවස්ථාවට එරෙහි වුණ බව ඇත්ත. නමුත් මේ නිදහස දිනා ගැනීමේ අරගලයට ලංකා ජාතික සංගමයට සියලුම ආගමිකයන්, සියලුම ජනවර්ගයන්, සියලු දෙනා එකට එකතු වුණා. ඒ නිසා අංජන ලංකාවේ සෑම දෙනාට එකට සැමරිය හැකි දිනය තමයි ජාතික දිනය. ඒක ව්‍යවස්ථාවෙන් පිළිගත් දිනය. ඒ විතරක් නෙවෙයි. හැබැයි මේ ආණ්ඩුව ඔබ දැක්කත් දන්නේ මේගොල්ලෝ විපක්ෂේ ඉන්න කාලේ ජාතික දිනය වර්ජනය කරා. මෙදාපාර අර උත්සවශ්‍රීය නැති කරලා ඒක අර ඩවුන්ග්‍රේඩ් නැත්තම් බාල්දු කරා. කොස් කට් කරලා. වියදම් කැපීමට වඩා එතන කරේ බාල්දු කිරීම. නැත්නම් වියදම් කපන්න ඕන නම් ශ්‍රී ලංකා දිනය නොතරේ ඉඳලා මේ උත්සවය හරියට කරන්න තිබ්බා. එතකොට සැබෑ ජාතික දිනය තිබියදී තමයි මේ කොහෙද යනද මට මන් දන්නේ නැහැ අංජන මන් තේරුම් ගන්න අහන්නේ. දැන් බලන්න අපි දන්නවා මොකද්ද වෙසක් සමරන්නේයි බුදුරජාණන් වහන්සේගේ අපේ පෝය අනුව වෙසක් පෝය කියන්නේ බුදුන් වහන්සේ සිදුවත් කුමාරයාගේ උපත බුද්ධත්වයට පත්වීම සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය තමයි සමරන්නේ. ඊළඟට ජ්‍යොතිෂය අනුව ගණන් හදලා සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන දිනේ තමයි අපි අවුරුද්ද කියලා සිංහල දෙමළ ජනතාව සාමූහිකව සමරන්නේ. අපි කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් වුණු දිනේ තමයි මැයිදාට රණවිරු දිනය කියලා සමරන්නේ. දැන් ඔය දෙසැම්බර් 12 මම දන්නේ නැති ඉඳහන්නේ. මොකද්ද අපේ ජාතියේ ජයග්‍රහණය? ඒ කියන්නේ ඒ වගේ ලෝකේ තියෙන හැම උත්සවයකටම වගේ ඉතිහාසගත කාරණයක් මූල බීජයක් තියෙනවා. හැබැයි මේ 12 කියන දවසට එහෙම කිසිම දෙයක් නැහැ. අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යුතුයි නේද? අපිට මේ වාර්තා වලින් හොයාගන්න පුළුවන් වුණා මේ අර මායාවරුන්ගේ කැලෙන්ඩරේ ලෝක විනාශය සිද්ධ වෙනවා කියලා තියෙන්නේ නම් 12 වෙනි මාසේ 12 වෙනිදා. ලෝක විනාශය කෙසේ වෙතත් ලංකාව විනාශ කිරීමට බාරගත් පිරිස විනාශයේ ආරම්භය සනිටුහන් කරනවා වෙන්න
බැරි නෑ. ඔබතුමා හිතන විදිහට ඇත්තටමයි මෙහෙම එකක් කරන්නේ. තමන් පෙන්නවා ඇත්තටම ආණ්ඩුව කරනවන කළ යුතු තිබෙන්නේ ව්‍යවස්ථාපිත ජාතික දිනය උත්සාහකාරයෙන් ඒක වෙන ජනවර්ගවල මම දැකලා තියෙනවා ඔබ දැකලා ඇති ජාතික ගීය ගායනාකත් සම ජනවර්ගයම සම්බන්ධ වෙනවා. ඒ වගේම හැම ජන කොට්ටාසෙම සංස්කෘතිකාංග ගොඩක් වෙලාවට කොළඹ තියෙද්දි මුස්ලිම් කාන්තා විද්‍යාලය, හින්දු කාන්තා විද්‍යාලය, විශාඛයක ඔය ඔක්කොම ඇවිල්ලා තමයි කියන්නේ ජාතික ගීය. ඔව් එතකොට ඒ සමගිය දැක්ක. ඒක මදි නම් ඒවා අපිට ගම්මට්ටමින් ජාතික දිනයේ සැමරීමේ උළෙලවල් රජයේ සේවකයෝ 5 දෙනෙක් ඉන්නෝනේ ගමේ. ගම්මට්ටමෙලු සංවිධානය කරතයි. හැමෝම එකට මුසු වෙලා මේ වැඩේ කරන්නේ. ප්‍රාදේශීය ලේකම් මට්ටමට යනකම් දැන් උත්සව තියෙනවනේ. අනිවාර්යයෙන්ම. ඕන ගම්ම මට්ටමටම ආණ්ඩුකාරවරු තියෙනවා පළාත් උත්සව. ඔය ප්‍රාදේශීය ලේකම් දක්වාම තියෙනවා. මම කියන්නේ ඕනින එක තව පල්ලෙහාට ගෙනිලා ගම මට්ටමටම ගෙනියත හැකියි. හැබැයි ඒ වෙනුවට කිසිම පදනමක් නැතුව ඇයි මේ බොරු දිනයක් දාන්නේ? අංජන ඔයා ගිය සතියේ හරි අපූර්ව කතාවක් කිව්වා. දැන් වෙන්න ඔයා මට මතක් කරනවා අංජනට මතක් කරනවා. අංජන කිව්වා මේ අපේ ජනාධිපතිතුමාට කරන්න පුළුවන් එකම වැඩේ ලස්සනට කතා කරන එක. ඒක ඇත්තම අදටත් අහන් ඉන්න ආසයි. ඉතින් මම කතා නම් ඇඟේ මයිල් කැලින් වෙන જાතියේ කතා කරනවා. සමහරවිට ඔය කයිතන් කියලා එම වීලු කරන්නේත් කතාවට දක්ෂයා හින්දානේ. කයිය නායක කියනවා. ඉතින් එතුමා මේ මගේ අදහසක් නෙවෙයි ඔබේ අදහසක්. ගිය සතියේ මම හිතන්නේ ඔබ කිව්වේ. ගිය අවුරුදු වල ඉස්ලාම රට වටා ආණ්ඩුවට වෙන වෙන රැස්වීම් තීතියක් ගියා. ඊළඟට ජනපතිවරණේ, පාර්ලිමේන්තු මැතිවරණේ, පුංචි ඡන්දේ රට වටා රැස්වීම් අමතමින් ගියා. දැන් ජනාධිපතිතුමාට අමතන්න රැස්වීම් නැහැ. ඊට අමතරව අංජන ඔබට මතකද මම මීට කලිනුත් කියලා තියෙනවා මේ ආණ්ඩුව රට පුරා රැස්වීම් තියෙන කෙනෙක් පෞගේ කාලෙම කරේ. ඒවැ ලොකු වියදමක් තියෙනවනේ. ඔය ඩිජිටල් ස්ක්‍රීන් එකක් එම ගන්න හරි වියදම්. ශබ්ද විකාශන යන්ත්‍ර ලොකු රැස්වීම් කරන්න ලොකු ගාණක් යනවා. නවීන තාක්ෂණික ඒවා ගන්න. ඊළඟට පුටු දෙන කට්ටිය, සරසන කට්ටිය, කොඩි ගහන කට්ටිය, සංග්‍රාවිය දන් දරන කට්ටිය මේවා දරපු අයට දැන් ඔබට තියෙනවා බේකරිය. අපේ රැස්වීම නම් ඔයා මාළු පාන්නේ වනෝ. දැන් ආණ්ඩුව ඇවිල්ලා. දැන් කළගුණ සලකන්න ඕනේ කට්ටියට. උත්සව භාණ්ඩගත් නොමිල දුන්න කට්ටියට ගාන මහජන මුදලින් ගානක් හොයාගන්න දෙන්න. කෑම නොමිල දුන්න එක්කෙනාට මහජන මුදලින් කෑම ටිකක් විකුණ ගන්න දෙන්න. ස්ටේජ් ගහපු පුටු දුන්නු කට්ටියට ඒ අවස්ථාව දෙන්න. ඇත්තටම මේ මාලිමාව මේ විවිධ උත්සව පවත්වමින් කරන්නේ Tamanට පෞගේ කාලේ අනුග්‍රහය දක්වපු අයට කළගුණ සැලකීම. මේ දිනේ වඩා හොඳයි නම් කරා නම් ශ්‍රී ලංකා දිනේ වෙනුවට කළගුණ සැලකීමේ දිනේ. තිමුදලක් නෙමෙයි. ලක්ෂ 3000ක් වෙන් කරලා තියෙනවා මේ වෙන විට. ඒතර කී දෙනෙක් ඇද්ද ජනාධිපතිතුමාට කළගුණ සලකන්නේ? ඒකෙම මේකේ ටෙන්ඩර් එක දාන්නේ දවස් 7කින්. නොවැම්බර් 11 වෙනිදා ටෙන්ඩර් එක දැන්වීම දාලා නොවැම්බර් 18 වෙනිදා ටෙන්ඩර් එක ඕපන් කරනවා. මිලියන 300ක ලක්ෂ 3000ක ටෙන්ඩර් එකක්. ඒ කියන්නේ එහෙම ෂෝඩව් එක උත්සවය කරනවා කියලා කිව්වේ මේ අවුරුද්දේ මාර්තු මාසෙනේ. ගිය අවුරුද්දේ අයවැය කතාවේ තමයි ගිය යෝජනා අවුරුද්දේ කරන්නේ. අයවැය ඉදිරිපත් කරේ මේ අවුරුද්දේ මුල නේද? ඔව්. දෙසැම්බර් ඉදිරිපත් කරාද? මම අයවැය පොඩ්ඩක් පරක්කු කරා මාස 3ක්. එතකොට කියන්නේ අවුරුද්ද මුල සිට ඕනතරම් ওই ටෙන්ඩරේ මුදල වෙන් කරලා ඕනතරම් කල් තිබ්බා. එහෙම තිබියදී අන්තිම මොහොතේ දැම්මේ ඇයි? ඒ වගේ තව කතාවක් දැන් මේ අපේ ආණ්ඩුවට සම්බන්ධ කලාකාරිනියක් ඉන්නවා සමනලී පොන්සේක මහත්මිය. එතුමිය Facebook සටහනක් දාලා තියෙනවා මේ ජූලි මාසේ ඉඳන් මේ ගැන අපි කතා කළා, අපි ගිහිල්ලා අදහස් දුන්නා, අපි ගිහිල්ලා කන්සෙප්ට් දුන්නා, රට වටේ අපි මේ ගැන කතා කළා කියලා. කියන්නේ මේ කාලයක් තිස්සේ කෙරීගෙන ආපු වැඩක් අන්තිම මොහොතේ තමයි ටෙන්ඩර් එක දාන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. කියන්නේ වැඩේ මං දැන් ඔයාට කියලා තියෙනවා ඔයාගේ වැඩ ඔයාට තමයි වැඩසටහන දෙන්නේ. දැන් ටෙන්ඩරේ කොහොම හරි ගේමක් ගහලා ඔයාට දෙනවා කියලා තියෙන නිසා ඔයා අර සමනලියේ ඇතුළු කැල මොකද කරේ වැඩසටහන කරන් ගියා බය නැතුව සබියදන් කරගෙන නැටුම් හැදුවා සින්දු පුරුදු වුණා කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ටෙන්ඩරේ කොලේ වහලා ගහලා ඒ සාල් ටෙන්ඩරේද සාස් දනවි ටෙන්ඩරේද කැබ් ටෙන්ඩරේද ඔය ඔක්කොම ටෙන්ඩර් මගදී විශේෂඥයෝනි මේ ආණ්ඩුවේ ඉන්නේ මෙහෙම දූෂිත ටෙන්ඩර් දූෂණ පිළිබඳ මීට කලින් නම් මම මෙච්චර අහලා නැහැ කිසිම ආණ්ඩුවක. තමයි ඇවිල්ලා අවුරුද්දයි. ඒ නිසා බය නැතුව කියන්නේ ඔයගොල්ලෝ බය වෙන්න එපා. කැබ් ටෙන්ඩරේ ගහපු විදිහට සාල් ටෙන්ඩරේ දාපු විදිහට මේක ඔයගොල්ලන්ට දෙනවා. මුණ ජිල් මාට් එක දාලා හරි. ඒ නිසා සමහරට දාන්න පුළුවන් කොන්දේසියක් ටෙන්ඩරේ තිබ්බත් දන්නේ සමනලී ෆොන්සේක ප්‍රධාන චරිතයක සිටිය යුතුයි.
ඒතර ඒ සමනලිගේ කණ්ඩායමට විතරනේ ලැබෙන්නේ. මේක ටොයටාම ලැබෙන විදිහටනේ කැප්ටෙන්ඩරේ හදලා තිබ්බේ. ටොයටා ඇර වෙන කාටවත් ඒකට සුදුසුකම් ලබන්න බැරි විදිහට තමයි ටෙන්ඩර් කොන්දේසි හදලා තිබ්බේ. සේවා මධ්‍යස්ථාන 5ක් රටපුරා තියෙන්න ඕනේ. ඒ තියෙන්නේ ටොයටා වලට පමණයි කියන එක හොඳටම දනිමින් ඒ කොන්දේසිය දැම්ම මීට කලින් තිබ්බ නැති රජයේ වාහන මිලදී ගැනීමේ තිබ්බ නැති කොන්දේසියක්. එතකොට ඔබ කියනවා හරි එතන මහා වංචාවකුත් සිද්ධ වෙන එක වෙනම අපි කතා කළ යුතු කාරණයක්. මේ සතිය අපිට පාර්ලිමේන්තුව පැත්තෙන් වාර්තා වුණා තවත් සිදුවීමක්. දැන් ඔය මාධ්‍යවල වාර්තා වෙන විදියට නම් ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයට සම්බන්ධ නියෝජ්‍ය ඇමති ධූරයක් දරන ඇමතිවරයෙක් මේ කාන්තාවක් සම්බන්ධයෙන් විශේෂයෙන් මාධ්‍යවේදිනියක් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රකාශ කරලා පාර්ලිමේන්තුවේදී ගැටුමක් ඇති වුණා කියලා අපිට වාර්තා වෙනවා. ඔතන මේ ගැන අහන්න හම්බුණාද? ආරංචියක් ආවද? ඔව් අයින් උර ඕනේ නෑනේ අංජන. ඔය ලියන්නේ කොහොමද? මම ඇයි හැමෝම මෙහෙම කරන්නේ කියලා. ලියලා තිබ්බේ කොහොමද? වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවලට සම්බන්ධ ගම්පා ප්‍රදේශයේ නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මාලිමාවට බොහෝ උදව්පදව් කර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකට ලිංගිකත්වය උලුප්පන වන ආකාරයේ විහිළුතාලු කරා ඇය විරෝධය පළ කරද්දී දිගින් දිගටම නතර කරන්න නැතුව කළායි කියලා වාර්තා කළා. කොහොමද ආණ්ඩුවේ උඩම තැනට ජනාධිපතිතුමා වෙනකම්ම මේ ප්‍රශ්නේ ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. මාධ්‍යවේදිනිය පැමිණිලි කරලා ජනාධිපතිතුමා කෝපයටපත් වුණා කියලා. කවුද ඔය? ඒ තුන් තේරවිලි ඕනේ නැහනේ. හරි මුලින්ම පළවෙනි එක මොකද්ද? ගම්පහ දිස්ත්‍රික්කයේ. ගම්පහ දිස්ත්‍රික්කයේ. ගම්පහ දිස්ත්‍රික්කෙම විතර මන්ත්‍රීවරු 15ක් විතර ඉන්නවා. 15ක් විතර ඉන්නවා. මාලිමාවට. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ. අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධ තුනක් හතරක් ඉන්නවා. මොකද මහාචාර්යවරු ඉන්නවා, ටියුෂන් ගුරුවරු ඉන්නවා. 15කට විතර බස්සගත හැකි. වෘත්තීය සමිති වලට සම්බන්ධ. වෘත්තීය සමිති වලට එක්කෙනයිනේ. කවුද? මහින්ද ජයසිංහ. ඉතින් වයෙන් හොර ඕනේ මේ කුපාඩි වැඩේ කරලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි. මහින්ද ජයසිංහ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා. අපි දන්න අපිට සමීප අපිත් ගරු කරන මාධ්‍යවේදිනියක්. එතුමේ එක මාත් මේ ගැන කතා කරා. අපි දීර්ඝ කාලයක් අඳුරන මාධ්‍යවේදිනියක්. විශේෂයෙන්ම මාලිමාව ඊට කලින් ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කාලේ බොහෝ සෙයින් උදව්පදව් කරපු මාධ්‍යවේදිනියක්. මේ මාධ්‍යකරණය ගැන හොඳ අවබෝධයක් තියෙන. ඒ පැත්තෙන් මාලිමාවට උදව් කරලා තියෙන මාධ්‍යවේදිනියක්. එතකොට කාන්තාවකට අංගපසංග ගැන කතා කරමින් විවේචනය කිරීම ඊළඟට සමහර වෙලාවට මෙහෙමයි. ඒක ඒ මාධ්‍යවේදිනිය කැමති නම් ප්‍රශ්නයක් නෑ. මාධ්‍යවේදිනිය විරෝධය පළ කරද්දි දිගින් දිගටම කළා තැනට ඒ දෙන්න විතරක් හිටියනම් ඒත් කමක් නෑ. සභාවක් මැද ඔය නියෝජ්‍ය ඇමතුමා මන් දන්නේ මන් දැක්කා දයාසිරි ජයසේකර අපේ හිටපු ඇමතුමායි මොකද කොබා කියලා නමක් දාලා තියෙනවා. කොයිදෝ ඉඳලා අහුවෙලා චීත්තයක් ඇඳිවත නැතුව කැලේට දුවලා චීත්තයක් ඇඳගෙන ආපු කතාවකුත් කියනවා. ඉතින් මට අතිගරු ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ ජනපතිතුමනි බල්ලෝ බැඳ තබන්න නැත්තම් බල්ලෝ ඔබවම සපාකාවි. දැන් කන්නේත් ඔබේ හිතවතු. හැබැයි මේ සිදුවීමේදී අපිට තාම ඊළඟ පියවර දැක්කේ නැහැ. ඒ තමයි අපේ ලක්මාලි හේමචන්ද්‍ර මැතිතුමියගේ පාර්ලිමේන්තුවේ මේ කාන්තා හිංසනයට විරෝධය දක්වන කතාව. එතනින් පස්සේ හරිනි අමරසූරිය අගමැතිතුමිය නැගිටලා පැයක් විතර කරන දේශනය තාම ආවේ නැහැ නේ. අඩුම ගානේ සමාජ මාධ්‍ය සටහනක්. දැන් ඔබ දන්නවා ඔය අපේ ලක්මාලි මන්ත්‍රීතුමිය, නිලන්තේ කොට්ටහච්ච මන්ත්‍රීතුමිය, කෞශල්‍යා නියෝජ්‍ය ඇමතිතුමිය, අවසාන වශයෙන් අගමැතිතුමිය. මේ අය සුප්‍රකට කුප්‍රකට වෙලා තියෙන්නේ කවුද? ස්ත්‍රීවාදීන් විදියට. කාන්තා අයිති වෙනුවෙන් පිනී සිටින විමුක්තිකාමියන් විදියට. ඔබට මතක ඇති ලක්මාලි මන්ත්‍රීතුමිය කැතයි කියලා විහිළුවට කිව්වා ප්‍රසාද් මන්ත්‍රීතුමා. එතුමා ඒකම සමාවත් ගත්තා. සමාව ගත්තත් අගමැතිතුමියලා කෞශල්‍යා නියෝජ්‍ය ඇමතිතුමියලා පාර්ලිමේන්තුවේ මේක මහා කලබගැනියක් කරගත්තා. සමාව අරගෙන තිබියදී නමුත් මාධ්‍යවේදිනියකට තමන්ගේ කෙනාගෙන් හිරිහැරයක් වුණාම මීක් කියලා සද්දයක් නැහැ. තව මේ ඊටාම ඈතකදී වුණා දැන් සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා අර වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා එමෙතුමා ළඟ ඉඳන් හිටපු මන්ත්‍රීතුමියකට යම් ප්‍රකාශයක් කරනවා. රට අරන් යයි කියලා කියනවා. ඊට පස්සේ ඒකටත් ලක්මාලි හේමචන්ද්‍ර මැතිතුමිය බොහොම සර කතාවක් කළා. එතකොට
මේ අය ස්ත්‍රී අයිතිවාසිකම් රකින්නේ මාලිමාවේ අයගේ විතරක්ද? එතකොට මාලිමාවේ අයගෙන් ස්ත්‍රී අයිතිවාසිකම් කඩවෙද්දි මේ අයට සද්දයක් නැද්ද? ඔබට මම මතක් කරන්න කැමතියි අපි කලින් කතා කළ අංජන කොටහේනේ පාසල් දැරිය සියදිවි හානි කරගන්නේ ඔය වගේම මාලිමාවේ ටියුෂන් ගුරෙක්. ඔහු මාලිමාවේ ආසන සංවිධායකවරයෙක්. අපේක්ෂක විතරනේ සංවිධායකවරයෙක්. ඔව්. අපේක්ෂක වෙලා ඉවර වෙනවනේ. මේකේම නෙවෙයි අදටත් සංවිධායකවරයෙක්. ඔහුට පොලිස් ආරක්ෂාව දුන්නා මිස ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරද්දී ළමා සහ කාන්තා කටයුතු ඇමතිනේ පෝල් රාජ් මැතිණිය කිව්වේ මට එහෙම ඒ අය ඇවිල්ලා පැමිණිලි කරේ නැහැ කියලා. කාන්තාවට එක පැත්තකින් දැරියක් අනිත් පැත්තේ. පැමිණිලි කරනතුරු බලා ඉන්න ඕනේ. මේ තරම් කුවක බොරුකාර ස්ත්‍රීවාදීන් ටිකක් මේ ලෝකේ තවත් නැහැ කියන එක මේ ප්‍රශ්නය හරහා ඔප්පු කළාට ස්ත්‍රීවාදී අගමැතිතුමියනි ඔබට බොහොම පින් කියලා තමයි කියන්න තිබෙන්නේ. මම හිතනවා අද දවසේදී බොහොම වැදගත් ඒ වගේම උණුසුම් මාතෘකාවන් ගණනාවක් ගැන අපි සාකච්ඡා කළා. ලබන සතියේ මෙවැනි සාකච්ඡාවකින් යලිත් හමු වෙමු.